මොකද බං වැඩක් නැත්තේ? මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන්නේ කොහොමද මේ ඉස්කෝලේ නෑ ඉඳලා? අර රුපියල් 1000 දෙනවා නම් මං යනවා. දැන් ඔබට ඉස්කෝලේ යන්න මං අල්ලස් දෙන්න ඕන නේද? තාත්තා එහෙම මේවා දන්නවා නම් එයා මොනවාදනේ මං ගැන දන්නේ. සතියකට එකපාරක් වෙනවා බෝඩින් කාර්යයක් වගේ ඉඳලා යනවා. පුතෙක් ඉන්නවද කියලා බලනවද? තාත්තා මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන් තමයි වින්දන. ඔය මොකද කරන්නේ? වින්දන, ඔය වියදමට තියෙන සල්ලි. වින්දන. මේ පැත්තට යන්න ඕනේ නෑ නේද මැඩම්? මේ පැත්ත තමයි එන්න ඕන පැත්ත. කෝසුමති පාල මේවා එකකවත් දොරවල් නෑනේ. දොරවල් මැඩම් දන්නේ නැද්ද ඉතින් මේ පැත්ත ඇයිගේ ගෙවල් වල තමයි. ඒ කියන්නේ දොරවල් අරන් යනවා. ඔව් ඒ වගේ දෙයක් තමයි. බලන්නකො කොච්චර අපිරිසිදුද කියලා. ළමයි යන්නේ කොහොමද මේවට? අපි ඉතින් මැඩම් මේවට එන්නේ නෑනේ. ඔව් ලොකු කට්ටිය එන්නේ නෑ මේවට. පැනපන් වරෙල්ල ඩක්කල වරෙල්ල ඔහොම ඊට වල්ලා දඟලන්න නැතුව ඉඳපල්ලා මැඩම් පුතාලා කොහෙද මේ අවේලාවෙ ගියේ? කඩේට මැඩම්. මොනවද ගත්ත බඩු? කෑව මැඩම්. මේ ඉන්ටර්වල් එකක් නෙවෙයි. සුමති පාල මැඩම් බලන්නකො මේ සාක්කුවල කන්න ගත්තේ ඒවායින් මොන හරි ඉතුරු වෙලා තියෙනවද කියලා. ඔක්කොම ළඟ බලන්න. අවුණු ඉවරයි මචං ඉවරයි. පුතා ඔය බොත්තම දාගන්න.